බං ආදී උඹේ ගොළු යාළුවා එනවා. උට කතා කරන්න බැරුණා කියලා ඔගේ මනුස්සකමේ කිසිම අඩුවක් නැහැ බං. ඒකින්ද මිනිස්සුන්ට ඔහම අපහාස කරන්න එපා. මොකද්ද බං ආදී මේ ගොළුවා දොඩවන්නේ? උඹට මූ කියන දේවල් තේරෙනවද? මොහොත් මගේ යාළුවෙක්. උඹත් මගේ යාළුවෙක්. උඹ මගේ යාළුවෙක් ඉඳ මං අද උඹට මොකුත් කියන්නේ නැහැ බං. අනිත් එක මෝ කියන දේ උඹට තේරෙන්නේ නැති වුණාට මට මෝ කියන දේ හොඳට තේරෙනවා බං. අද කොයි දුෂාන් කන්න යන්නේ? උඹට බඩගිනිද? බෑ. උඹ මොනවා කිව්වත් ආදී බලංකෝ බං මෙයාක ගොත ගන්න විදිය. බෑ. මං උඹට කලිනුත් කිව්වනේ බං. මෝ කතා කරන විදිය උඹ ප්‍රශ්නයක් කරගන්න එපා. අනිත් එක මෝ මාත් එක්කනේ බං කතා කරන්නේ. උඹට හොඳටම බඩගිනි නේද බං අද? අපි යවුම් බං මොනාරි කමු. මට තේරෙනවා බං. ඇයි බං ඌ මට වැඳගෙන ඉන්නේ? උඹ මෙච්චරලා ඔබ පහත් කරා නේද? උඹට මෝ කියන කිසිම දෙයක් උඹට තේරුනේ නැහනේ. ඒ දැන් උඹට තේරෙනවද උඹට මොකද්ද කියන්නේ කියලා? උඹට ඒකාරි තේරෙන එක ලොකු දෙයක් බං. උඹට උගේ බඩගින්න තේරුනේ නැහැ. හැබැයි ඌ වැදගෙන ඉන්නදී උඹට ඒක තේරුණානේ. ඒ ඌ උඹට වදින්නේ ඌට කතා කරගන්න බැරි නිසා බං. ඌට මොකුත් කියන්න එපා කියලා තමයි බං ඌ වැඳලා ඉල්ලන්නේ. ඒකවත් තේරුම් ගන්න. පව් බං ඌ. ඒකට මමනේ බං ඌගෙන් සමාව ගන්න ඕන. ඒත් ඇයි ඌ මගෙන් සමාව ගන්නේ? ඌට කතා කරගන්න බැරි වුණාට ඌගේ මනුස්සකම ඕනටත් වඩා තියනවා බං. ඌ කියන දේ උඹට තේරුම් නැති නිසායි බං ඌගෙන් සමාව ගන්න. අනේ මටත් කතා කරන්න පුළුවන් වුණා නම් මාවත් කවුරුත් පහත් කරලා කතා කරන්න යන්නේ. අඩෝ මට සමාව යන්න බං. උඹ මගෙන් සමාව ඉල්ලන්න ඕනේ නැහැ. මං කියපු දේවල් වලට මට සමාව යන්න. උඹ දැන් හරි තේරුම් ගත්ත එක ලොකු දෙයක් බං. ආය කිසිම දවසක කිසිම අපහසුතාවයක් තියෙන මිනිස්සෙක්ව පහත් කරන්න එපා බං. තේරුම් ගනින්. අපි හැමෝම මිනිස්සු බං. කතා කරන්න බෑ. කන් ඇහෙන්නේ. ඒ මොන අපහසුතාවය තිබ්බත් ඒ හැමෝම මිනිස්සු. ඒ නිසා